SLMB ටෙක් YouTube channel වල ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඇත්තටම කතා කරන්න යන්නේ ඔයාලා දන්නවා මේ වෙනකොට ලෝකේ පුරාම ලොකු යුද්ධයක් තියෙනවා ඉරානය ඊශ්‍රායලය සහ ඇප්‍රිකාව අතර. ඉතින් එහෙ ඉන්න ශ්‍රී ලාංකේයන්ට පරිස්සමින් ඉන්නවා කියනවත් එක්කම ඉතින් අද කතා කරන්න යන්නේ මේ යුද්ධයට පාවිච්චි කරන තාක්ෂණය සහ AI උමර තරම් දුරට මේ යුද්ධයට පාවිච්චි කරනවා කියන එක ගැන. ඉතින් වැඩි කතා නොකර ඉක්මනටම ගිහින් බලමු මොනවද මේ ඉරානයේ පැත්තෙන් පාවිච්චි කරන්නේ මොනවද මේ ඊශ්‍රායල පැත්තෙන් පාවිච්චි කරන ටෙක්නොලොජිස් කියලා. ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතාව පටන් ගමු ඊශ්‍රායල පැත්තෙන්. ඉතින් ඊශ්‍රායල කියන්නේ සම්පූර්ණයෙන්ම සතුරන්ගෙන් වටවුණු රටක්. ඉතින් මේක නිසා එයාලා හදලා තියෙනවා මේ නෝට ලෝකේ ධර්මනුතම සහ ලෝකේ හොඳම එයා ඩිෆෙන්ස් නෙට්වර්ක් සිස්ටම් එක. ඉතින් කවුරු හරි මෙයාලට මිසයිල් එකක් කිව්වොත් මෙයාලට පුළුවන් මෙන්න මේ එයා ඩිෆෙන්ස් සිස්ටම් එක හරහා මිසයිලේ පැටෙන්නේ කොහෙටද කියලා ට්‍රැක් කරලා හරියටම කැල්කියුලේට් කරගන්න. ඉතින් මෙයාලා මේකට ගොඩක් වෙලාවට AI algorithms use කරන අපිට බලා ගන්න පුළුවන් තමක් තියෙනවා. ඉතින් මේ මිසයිල වැටෙන්නේ කැලේ ගන්න මෙයාලා ඒක මුත් කරන්න ඒක වැටෙන්න ආරෙනවා. හැබැයි මේක වැටෙන්නේ ජනවාස තියෙන තැනකට. මෙයාලා අයන් ලෝක් කියන මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එක හරහා මෙයාලා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිප්‍රහාරයවල සම්පූර්ණයෙන්ම විනාශ කරනවා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්න ඊශ්‍රායල් ළඟ තියෙන අයන් ඩෝම් එයා ඩිෆෙන්ස් සිස්ටම් එක හරහා තමයි මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ. ඒත් එක්කම දැන්ට තියෙන විදිහට ඉරානය ළඟ තියෙන ලෝම් බැලිස්ටික් මිසයිල නවත්තන්න පුළුවන් ඇරෝ 3 කියලා එයා ඩිෆෙන්ස් සිස්ටම් එක මෙන්න මේ ඊශ්‍රායල් ළඟ මේ වෙනකොටත් තියෙනවා. ඉතින් ඒක හරහා ඉරානයෙන් එවන බැලිස්ටික් මිසයිල නවත්තන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ එයා ඩිෆෙන්ස් සිස්ටම් එකට පුළුවන්කමක් තියෙනවා අපේ වායු කෝලයෙන් එළියදී පවා සතුරු මිසයිල විනාශ කරලා දාන්න. ඉතින් මේකේ තියෙන නරකම දේ තමයි මෙයාලා මෙන්න මේ ටාගර්ස් ගන්න පාවිච්චි කරන්නේ ඇත්තටම මිනිස්සු නෙවෙයි මෙයාලා පාවිච්චි කරන්නේ AI algorithms දෙක. ඉතින් එයාලා මේකට පාවිච්චි කරන AI algorithms දෙක තමයි the gospel සහ lavender කියන AI target acquisition systems දෙක. ඉතින් ඉස්සර මිනිස්සු දහස් ගණන් දවස් ගණනක් මහන්සි වෙලා ඔත්තු බලලා ගන්න ටාගට් එකක් මෙන්න මේ මැෂින් ලර්නින් මොඩල්ස් වලට පුළුවන්කමක් තියෙනවා. ඉතාමත් ඉක්මනින්ම මේ ටාගර්ස් ගන්න AI use කරලා. ඒත් එක්කම එයාලා ළඟ තියෙන ෆයර් ෆැක්ටරි කියන AI මොඩල් එකට පුළුවන්කමක් තියෙනවා. මෙයාලා ඊළඟට පහර දෙන්න ඕනේ කොහෙටද? ඒ වගේම මෙන්න මේ පහර දෙද්දි ඊළඟට යවන්න ඕන ෆයිටර් ජෙට් එක මොකද්ද? ඊළඟට යවන්න ඕන බෝම්බ මොකද්ද කියලා මෙන්න මේ AI එකට තීරණය කරන්න. ඉතින් ඒ කියන්නේ ඊශ්‍රායලය මේ වෙනකොට AI 3ක් භාවිත කරමින් තමයි ප්‍රධාන වශයෙන් මේ වල ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ. ඉතින් එතන ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ සම්පූර්ණයෙන්ම කිව්වොත් approval එක දීලා යාළගේ මිෂන්ස් වලට බටන් එකක් ඔබන එක විතරයි. ඉතින් එතකොට එයා ළඟ තියෙන F-35 අධීර ස්ට්‍රෙන්ත් ෆයිටර් ජෙට් එක එහා පැත්තේ තියෙන රේඩාර්ස් වලට අහු නොවි මෙයාලා ගිහිල්ලා ගහලා එනවා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දැන් පොඩ්ඩක් යමු ඉරානයේ පැත්තට. ඉතින් ඉරානයට මේ සඳහා වියදම් කරන්න ගොඩක් ලොකු වත්කමක් නැහැ. ඒක නිසා එයාලා පාවිච්චි කරන්නේ asymmetric warfare කියන ක්‍රමය. ඒ කියන්නේ අඩු වියදමකින් වැඩි හානියක් කරන්න පුළුවන් වෙපන්ස් තමයි මෙන්න මේ ඉරානය නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඉරානයට තියෙන ලොකුම අභිය තමයි මෙන්න මේ මරාගෙන මැරෙන ඩ්‍රෝන්ස් කියන දේ. ඉතින් මේවට කියන්නේ ෂහේඩ් කන්කස් ඩ්‍රෝන්ස් කියලා. ඉතින් මේව සම්පූර්ණයෙන්ම ආස කැරක් කැරකි තිබිලා ටාගට්ස් වලට කඩාගෙන වැටෙන ඩ්‍රෝන්ස් වර්ගයක්. ඉතින් ඉරානය මේවා එකක් දෙකක් නෙවෙයි හදන්නේ මේවා 100,000 ගාණක් ඉරානය එයාලා නිපදවලා තියෙනවා. ඉතින් මේවට අනිත් අයදත් එක බලද්දි සෑහෙන ලොකු අඩු ප්‍රමාණයක් තමයි මුදලින් වැය වෙන්නේ. හැබැයි මේක කරන විනාශන ගොඩක් වැඩි කියලා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම මෙයාලා මෙන්න මේ ඩ්‍රෝන් 100,000 ගණනේ ඊශ්‍රායලට වගේ රටවල් වලට යවන්න පෙළඹිලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ඊශ්‍රායලේ තියෙන AI ඩිෆෙන්ස් සිස්ටම් එකට එකපාර ගොඩක් කෙන හින්දා කොටසයි විනාශ කරන්න පුළුවන්. ඉතුරු කොටස ගිහිල්ලා ඊශ්‍රායලේ භූමියට වදිනවා අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපි දන්නවා මේ වෙනකොට ඊශ්‍රායලේ තියෙන AI ඩිෆෙන්ස් සිස්ටම් එක උපරිම ආරක්ෂාවක් දුන්නත් ආරක්ෂාවක් දෙන්නේ 92ක් දක්වා විතරයි. ඉතින් ඉතුරු ටික ගිහිල්ලා ඊශ්‍රායලය ඇතුළට වදිනවා අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඉරානයත් මේ වෙනකොට මෙන්න මේ AI ගේම් එකෙන් පස්සට ගිහිල්ලා නැහැ. ඉතින් මෙන්න මේ ඩ්‍රෝන්ස් සම්පූර්ණයෙන්ම රිමෝට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩ්‍රෝන්ස් නෙවෙයි. ඉතින් මෙව ඇතුලේ නැවිගේෂන් AI එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ GPS signals එහා පැත්තේ සතර උරටෙන් ජෑම් කරලා තිබ්බත් මෙන්න මේ ඩ්‍රෝන්ස් වලට පුළුවන් කමක් තියෙනවා image recognition හරහා ඊළා
සතුරට ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතින් මේකට පුළුවන්කමක් තියෙනවා එක ඩ්‍රෝන් එකකින් තවත් ඩ්‍රෝන් එකකට කමියුනිකේට් කරලා මෙන්න මේ විදිහට ඩ්‍රෝන්ස් ඔක්කොම එකපාර ටාගට් එකට කඩාගෙන වැටෙන්න. ඉතින් ඒත් එක්කම ඉරානය මේ මෑතකදී පෙන්නුවා එයාලා ළඟ හයිපර්සොනික් මිසයිල්ස් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ මිසයිල් එකට පුළුවන් ශබ්දයේ වේගයට වඩා 5 ගුණයක් වේගෙන් ගිහිල්ලා අදාළ කරන ටාගට් එකට ප්‍රහාර එල්ල කරන්න. ඉතින් මෙන්න මේවා ශබ්දයේ වේගයට වඩා 5 ගුණයක් වේගෙන් යන හින්දා ඉතින් මෙව නවත්තන්න සතු පාර්ශවයට සෑහෙන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙව්වා එයාලා ගබඩා කරලා තියෙන්නේ සතුරන්ට හොයාගන්න අමාරු විදිහේ අන්ඩර්ග්‍රවුන්ඩ් සයිලෝස් වල. ඉතින් මේවා සෑහෙන්න ගැඹුරු පොළවේ තමයි අපිට බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ යුද්ධයේ තුන්වෙනි චරිතය තමයි ඇමරිකාව කියලා කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇමරිකාව කියන්නේ මේ වෙනකොටත් ලෝකේ ඉන්න බලවත්ම රාජ්‍ය, ලෝකේ ඉන්න බලවතා. ඉතින් ඒත් එක්කම මෙයාලට තමයි ලෝකේ ලොකුම සහ ප්‍රබලතම ගුවන් හමුදාව ඉන්නේ. ඒ වගේම දෙවෙනියට ලෝකේ ප්‍රබලතම ගුවන් හමුදාව තියෙන්නේ මෙයාලගේ නාග හමුදාවේ තියෙන ගුවන් හමුදාවට. ඉතින් ඊශ්‍රායලට මොකක් හරි කරදරයක් වෙද්දී මෙන්න මේ ඇමරිකාවත් නිකම්ම ඉන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඉරානය ඊශ්‍රායලයත් එක්ක රණ්ඩුවකට පැටලෙද්දී මෙයා මෙන්න මේ වෙලාවේ කියනවා ඇමරිකාව ළඟ තියෙන එයාක්‍රාෆ්ට් කැරියරයක් වෙන USS ඒබ්‍රාම් ලින්කන් කියන මෙන්න මේ එයාක්‍රාෆ්ට් කැරියර් එක මැද පෙරදිග මුහුදේ හෝමන් බොක් ආශ්‍රිතව රඳවලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් තියෙන්නේ කිලෝමීටර් 850ක් විතර දුරින් ඉරාන වෙරළ තීරයට. ඉතින් මෙන්න මේ නැව් නිකන් සම්පූර්ණයෙන්ම පාවෙන නගර වගේ. ඉතින් මෙන්න මේ නැව් වලට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ එයාලා ළඟ තියෙන ඉලෙක්ට්‍රොමැග්නටික් එයාක්‍රාෆ්ට් ලෝඩ් සිස්ටම් එක හරහා එක ඊමේල් එකකින් වගේ මෙයාලට මෙන්න මේ ෆයිටර් ජෙට්ස් විනාඩිය උනත් මෙයාලට මෙන්න මේ විදිහට උඩට යවන්න පුළුවන්කමක් තියෙනවා. සතුරට පහර දෙන්න ඕනකමක් හම්බුණා. ඉතින් මෙන්න මේ ඇමරිකාවට මුහුදේ වගේම අභ්‍යවකාශය ඇතුලේ ගොඩක් ලොකු බලයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඇමරිකාවේදී මෙතනදී පාවිච්චි කරනවා එයා ළඟ තියෙන ස්පයි සැටලයිට්ස් මෙන්න මේ ඉරානය දිහා ඇහැ ගහන් ඉන්න. ඉතින් මෙතනදී මිලියන ගාණක් වීඩියෝ ෆොටේජස් සැටලයිට් වීඩියෝ ෆොටේජස් මෙන්න මේ ඇමරිකාවට එනවා. ඉතින් ඇමරිකාවට ආවට පස්සේ මෙන්න මේ මිලියන ගණනක් වීඩියෝ ෆොටේජස් මිනිසුන්ට මල්ල ඉවර කරන්න බැරි නිසා මෙයාලා මේකට AI ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරලා අදාළ වීඩියෝ ෆොටේජස් ටික විතර මෙයාලා ෆිල්ටර් කරලා ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලා බලනවා මෙන්න මේ ඉරානයේ අන්ඩර්ග්‍රවුන්ඩ් සයිලෝස් වල තියෙන මිසයිල මොන වෙලාවටද එළියට ගන්න කියලා තප්පරෙන් තප්පරේ ට්‍රැක් කරගන්න පුළුවන් කමක් මෙන්න මේ ස්පයි සැටලයිට් සරහා ඇමරිකාවට මේනොට හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට ඇමරිකාව පාවිච්චි කරන්නේ ප්‍රොජෙක්ට් මාබන් කියන AI ඇල්ගොරිතම් එක. ඉතින් ඇත්තටම මේ හා සමානම යුද්ධයක් මේ වෙනකොට රටවල් අතර සයිබර් ස්පේස් එක කරා සිද්ධ වෙනවා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ රටවල් එළියේ එලිබිට යුද්ධ කරන්නත් කලින් සයිනිස් ස්පේස් එකේදී යුද්ධ කරන්න පටන් ගන්නවා. ඉතින් අද වෙද්දී සයිබර් කිනෙටික් ඇටැක් කරහා මෙන්න මේ සතුරන්ගේ බලාගාර රෝහල් වගේම හමුදා කඳවුරු වල තියෙන පරිගණක පද්ධති වලට ඇතුල් වෙලා මේව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමේ හැකියාව මෙන්න මේ රටවල් වලට තියෙනවා. ඉතින් ඉතිහාසයේ දිහා බලද්දී ඉරානයේ තියෙන න්‍යෂ්ටික බලාගාර විනාශ කරන්න කියලා එයාලා හදපු ස්ටක්ස්නෙට් කියන වෛරස් එක අපිට මේ වෙලාවේදී හොඳ උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ඇමරිකාවට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ ඉරානය වගේ රටවල් වලින් එවන මිසයිල ඉලෙක්ට්‍රොනික් වෝෆෙයා හරහා මෙන්න මේ මිසයිල වල GPS සිග්නල්ස් සම්පූර්ණයෙන්ම මෙන්න මේ GPS සිග්නල්ස් GPS ස්පොයිලින් හරහා සම්පූර්ණයෙන්ම විකෘති කරලා වෙනත් තැනකට ඒ කියන්නේ ටාගට් එකක් අත දැන්න නෙමෙයි වෙන තැනකට හරවලා වෙනස් කරලා මෙන්න මේ මිසයිල ඒ ඇමරිකාවේ හදන ටාගට් එකට යවලා විනාශ කරන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ ඇමරිකාවට පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් හරියටම කිව්වොත් අද වෙද්දි තුවක්කු ගන්න නැතුව යුද්ධ කරන්න පුළුවන් හැකියාවට ඇවිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අද වෙද්දි යුද්ධයක් කියන්නේ සම්පූර්ණයෙන්ම අවියායුධවලින් ඔබට කියපු එහාට කියපු ගොඩක් ලොකු තාක්ෂණයක් පාවිච්චි කරන දෙයක්. ඉතින් අද වෙද්දි මෙන්න මේ යුද්ධ වලට AI පාවිච්චි කරන්න මෙන්න මේ රටවල් ගොඩක් පෙළඹිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් 100,000 ගණක් මිනිස්සු යොදාගෙන කරන්න පුළුවන් දවස් ගානක වැඩ සමහරක් විට මෙයාලට තප්පර ගානකින් මේ වෙද්දි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ මිනිස්සුන්ට තියෙනවා වගේ හැඟීම් දැනීම් නැති AI එකක් පාවිච්චි කරනකොට මොනතරම් ලොකු විනාශයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක
ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් ගැඩලුකාරී වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් දැන් ඔයාලට තේරුවත් මෙන්න මේ වගේ දියුණු තාක්ෂණයන් රටවල් 3ම වගේ පාවිච්චි කරනවා. ඉතින් ඉරානයත් මේ වෙද්දි මේ වගේ තාක්ෂණයන් පාවිච්චි කරනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ලොකු අයිඩියා එකක් එන්න ඇති කොහොමද යුද්ධයේදී මේ වෙනකොට මේ රටවල් පාවිච්චි කරන තාක්ෂණයන් මොන වගේද කියලා. ඉතින් ඔයා කැමතිම තාක්ෂණය මොකක්ද? මේ අතරින් මේ වගේම ඔයා මේ වෙලාවේදී කැමතිම රට මොකක්ද කියලා කියන්න ඔයාලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වෙද්දී මැද පෙරදිග ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට පරිස්සමෙන් ඉන්න කියලා ආයෙත් මම මතක් කරනවා. ඒ වගේම SNP Tech YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා. ඔයා මේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් මගේ අනිත් social media එකත් like කරන්න follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ SNP Tech video එකකින් ඉක්මනටම හම්බෙමු.